හරි. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. ඉතින් ඔයත් ජීවිතයේ අමාරුම කාල සීමාවක් වෙන්නදී පහු කරන ඇත්තේ. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඇත්තරම මම දන්නවා ඔබට ගොඩක් අමාරුයි කියලා. හැබැයි ඔබ මේ තරක් දුරක් මේ ජීවිතය ඇදගෙන ආවට මම හරිම ආඩම්බර වෙනවා. හරිද? ඒ නිසා මේ වීඩියෝ එකෙන් පසුව මම හිතනවා ඔය තියෙන ඔක්කොම කනස්සලු ස්වභාවයන් ඔබගේ තියෙන ප්‍රශ්න ඇත්තටම කිව්වොත් යම් තරකට හරි සීමා වෙයි කියලා. හරි. දැන් මෙහෙමයි. දැන් ඔබ මේ ප්‍රශ්න කියලා ඇත්තටම දාගෙන තියෙන ළමයි තමන් විසින්ම කරපු දේවල් වෙන්න පුළුවන්. හරි තමන්ගේ අනුවණින් කරපු ඒවා වෙන්න පුළුවන්. හැබැයි සමහරක් අය ප්‍රශ්න කියලා දාගෙන ඉන්නවා කිසිම තේරුමක් නැති සිතුවිලි වලට වටිනාකමක් දුන්නාම ඒවත් ප්‍රශ්න කියලා දාගෙන ඉන්න. එතකොට මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. ඔබ වැඩි පොඩි එකට ණයක් ගන්නවා කියලා හිතන්නකෝ. හරිද? මම මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කතා කරන්නේ. වැඩි පොඩි එකට ණයක් ගන්නවා. ඒ වගේම ඔබ හොයන්නේ බලන්නේ නැතුව මැරේජ් ලයිෆ් එකකට එන්න වෙනවා. හරිද? ඒ කියන්නේ අවුරුද්දක විතර ආදර සම්පත්තියකින් මැරේජ් ලයිෆ් එකට එන්න වෙනවා. හරි. ඒතකොට මෙන්න මේ ප්‍රශ්න දෙකකින් හින්දා ඇත්තනක සමහරක්ගේ ජීවිත විනාශ වෙලා යනවා. එතකොට ඔබට පුළුවන් ඔබ දාගන්න ප්‍රශ්න ඇත්තම කිව්වොත් ඒව නොකර ඉන්න. හරිද? ඒ ප්‍රශ්න ගැන තව දුරටත් සලකලා බලන්න. උදාහරණයක් විදිහට වැඩි පොඩි එකට ණයක් ගන්න කලින් හොඳට හොයලා බලන්න. හොර ෆිනෑන්ස් කම්පැනිම තියෙනවා. හරිද? එතකොට මට මේ ණය ගෙවන්න පුළුවන්ද? මම හිර වෙයිද? සමහරක් අය ඔය විදිහට බොරු දේවල් වලට නිකන්ම ගොදුරු වෙනවා. හරිද? ඒ වගේම මැරේජ් එකට යද්දී ඒ කෙනාගේ වටපිට හොයන්න ඕනේ. එතකොට Tamanට ජීවිත කාලෙම මෙයත් එක්ක ඉන්න පුළුවන්ද? මගේ ජීවිත කාලෙ මෙන්න මේ වද්දට ගොඩක් හොයලා බලන්න. හරි? තේරෙනවද? ඒක නැත්තම් ගොඩක් ප්‍රශ්න වෙනවා. එතකොට සමහරක් දේවල් තියෙනවා ළමයි අපි බොරුවට ඔලුවට දාගන්න ප්‍රශ්න ඔබටත් නෙමෙයි ඇති. එතකොට එකම සිතුවිල්ල නැවත නැවතත් හිතෙනවා. හරිද? එතකොට ඇයි අරහට මෙහෙම ජීවිතයක් තියදී මට මෙහෙම ජීවිතයක් තියෙන්නේ? හරිද? ඔන්න ඔය වගේ තව බහුබූත හිතෙනවනේ. හරිද? එතකොට මේක මෙහෙමයි. අපිට ජීවිතේ සතුටක් නැති ළමයි ගොඩක් දුරට ඔන්න ඔය ඇත්තම කිව්වොත් අර කලින් හිතලා බලලා තීරණයක් අරගෙන හරියට කරපු නැති දේවල් සහ අපි මේ බාහිර ලෝකයේ තියෙන දේවල් වලට වටිනාකමක් දුන්නාම තියෙන මේ සේරම ප්‍රශ්න ඔලුවට කැටි කරගත්තා. හරිද? ඒ නිසා මම කියන්නේ ඔබට මේ දැන් මේ අලුත් මොහොතක් තියෙනවා. මේ මොහොත තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ මොහොත තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ නිසා මේ මොහොත තුළ සතුටින් ගත කරන්න. ඔබට මොන ප්‍රශ්න තිබ්බත් මේ මොහොතට අවධානය දෙන්න. මේ ভাইබ්‍රේෂන් එකට ඔයා එළියට ගියාම ඒ ලැබෙන හුස්මට රයිට්. එතකොට ඇඟේ වදින හුළඟට, ඉර අවුවට රයිට් ඒ දැනෙන සතුටට චූටි ෆෝකස් එකක ඉන්න. එතකොට ඔබට පුළුවන් මම හිතනවා ඔබට පුළුවන් වෙනවා ඔබගේ ජීවිතයේ නව අර්ථයක් ඔබට ලබා ගන්නට. හරිද? නව අර්ථයක් ලබා ගන්න. එතකොට තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. හරිද? අනිත් එක තමයි ළමයි ප්‍රශ්න කියන දේවල් తాවකාලිකයි. හැම විටම තියෙන්නේ. හරිද? ඔය ඔබ හිතන් ඉන්න ඔබ කවදාකවත් මේ ප්‍රශ්نين ගැලවෙන්න බැරි කිව්වට ඕක తాවකාලිකයි. ඔබ දැන් දන්න ඔබ ෆිච්චෙන ඇතුලේ. හරිද? නමුත් මම විශ්වාස කරනවා ඔය ප්‍රශ්නේ తాවකාලිකයි. හරිද? తాවකාලිකයි. ඔබට ඕක අනිවාර්යයෙන්ම විසඳෙනවා. හරිද? ඒ නිසා හැම දෙයක්ම හැම විටම එක දිගට තියෙන්නේ. මේක වෙනස් වෙන රිශ්මයක්. හරිද? සමහරක් විට අපි සතුටින් ඉන්නකොට ඔබ දන්නද සතුට කියන්නේ ලෞකික සතුට නෙමෙයි මං කියන්නේ අධ්‍යාත්මික සතුට ඇතුළත. ඒ කියන්නේ දුක සතුට කියන ලේබල් එක ගහපුවම තියෙන විස්ඩම් එකකින් අපි ඉන්නකොට අපිට එළියෙන් ප්‍රශ්නයක් ආවත් ඒක එච්චර ගණන් ගන්න නැහැ. මොකද අපි දන්නවා මේක එනවා රයිට්. මේක පිළිගන්නවා හදවතින්ම මේක වෙනස් වෙනවා. එතකොට දැන් අර මම එදා සෙන් ක්‍රමයක් කිව්වා ඒක මේ නිවැරදි කරලා තිබ්බා එක දරුවෙක් හරිම thank you. හරිද? ඉන්නේ සෙන් ක්‍රමයේදීත් ඒක වුන්යාන් වෙන්න ඕනේ. වුන්යාන් තමයි මේ වුන්යාන් ක්‍රමයේදීත් කියන්නේ මේ විශ්ව රිද්මය පිළිගන්න. ඒ කියන්නේ මොනවා ප්‍රශ්න ආවත් ඒක හදවතින් පිළිගන්න. ඒක රඳාපවතින්නේ නැහැ වැඩි. හරිද? රඳාපවතින්නේ මේක ඉවරනේ. දැන් ඔබ ලෝන් එක හිරලා හිටියත් ඔබ ඒකට ඇක්ෂන් එකක් ගන්න ඕනේ දැන් කොහමද කියවන්න. හරිද? ඒකට ඇක්ෂන් එකක් ගන්න. සබහාදහමෙන් ඔබට උදව් සලසනවා. හරිද? ඒ නිසා ඔබට
අද තියෙන තත්ත්වයට නැති. ඒ නිසා ජීවිතයට හානියක් කරගන්න මේ දේවල් හිතන්න බෑ. ඒ වගේම ඔබගේ මැරේජ් ලයිෆ් එකේ අවුලක් තියෙනවා නම් දෙන්නට සතුටින්ම ඉන්න බැරි නම් රයිට් ඒක කොහොම හරි ඒක ලස්සෙක් වෙන්න බැරි නම් ඔබට පුළුවන් හොඳ තීරණයකට දෙන්න කතා බහ වෙලා. ඒ හැම ප්‍රශ්නයක්ම එක දිගට තියෙන්නේ. හරිද? ඒ නිසා මානසික සතුට තමයි වැදගත්ම දේ. මානසික සතුට කියලා මේ ලෞකික දේවල් තුලින් ඇත්තම සතුට හොයන්න එපා. ඒවා ඇත්තම තාවකාලික. උදාහරණයක් කියන්නම්. ඔබ ආසාවෙන් ගන්න වාහනේ. හරිද? ඒ සතුට හැම වෙලෙම තියෙනවද? ඒක අත්දැක තියෙන සතුට හැම වෙලෙම තියෙනවද? මේක සමහරක් වෙලාවට හැප්පෙන්න පුළුවන් රයිට් නේද? එක එක වෙන්න පුළුවන්. නිසා ලෞකික දේවල් වලට සතුට ඇඩ් කරොත් මේ සතුට තාවකාලික. ඒ නිසා මේ අධ්‍යාත්මික සුවය කියන්නේ සතුටට සහ දුකට එහා ගියපු විස්ඩම් එක හිටියොත් ඔබට ඒ ඇතුළත නිවීම ඔබට හොයාගන්න පුළුවන්. ඉතින් හැම වෙලෙම සිහියෙන් ඉන්න එක මම කියන්නේ. මේ සිතුවිලි වලට වටිනාකමක් දෙන්න එපා. මේ සිතුවිල්ලක් බව සිහිය රඳවා ගන්න. එහෙනම් ඔබට හැම දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.